නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට විවිධ වූ නාමයන් දකින්ට ලැබෙනවා. උන්වහන්සේ අමතල තිබෙන නාමයන් රාශියක් තිබෙනවා. ඒ අතරින් ඊටාම පැහැදිලිවම උන්වහන්සේට අමතන නාමයක් තමයි මහා කාරුණිකයාණන් වහන්සේ කියන නම. බුදුරජාණන් වහන්සේ තරම් කරුණාව ඇති, බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රිය ඇති, බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයට සියලු සත්ව ප්‍රජාවටම ආදරය දක්වපු ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් මේ ලෝක ධාතුවේම නැති තරම්. උන්වහන්සේ හැමදාම උන්වහන්සේගේ දෛනික ජීවිතය තුළ හැම විටම උදෑසන පිබිදිලා උන්වහන්සේ බැලුවේ මේ ලෝකේ කාට හරි පිහිට වෙන්නට අද දවසේ පුළුවන්. එහෙම පිහිට වෙන්න පුළුවන් නම් ගව් ගණනක් පයින් හෝ 이르දියෙන් හෝ වැඩලා ඒ අයට ඒ කරුණාවේ කරුණික චේතනාවෙන් වැඩිම වගේම ප්‍රඥාවේ නුවණසත් ලබා දීලා ධර්මයේ නැමැති අමූර්තේ පානය කරන්නට දීලා ඒ අය සුවපත් කරා. එනිසා භාග්‍යවතුන් වහන්සේට අපේ මහා කාරුණිකයන් වහන්සේ කියලා අපි දේශනා කරනවා. එහෙම නැත්නම් අමතනවා. ඉතින් ඒ නම ලබන්නට භාග්‍යවතුන් වහන්සේට සුදුසුයි. භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා සියලු කාරණා සම්පූර්ණ කරපු උතුමන් වහන්සේ කෙනෙක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ ඒ කරුණාව උන්වහන්සේගෙන් දැකලා ඒ කරුණාව ඒ ආදර්ශය උන්වහන්සේගේ දිවි පෙවතින් අපි උකහාගෙන ඒ කරුණාව අපේ ජීවිතයට කොහොමද එක් කරගන්නේ කියන කාරණය පිළිබඳවයි ඔබ සමග අපි අද සාකච්ඡා කරන්නේ. කරුණාව කියලා කියන්නේ පින්වතුනි අපට සහජයෙන්ම උපතින්ම ලැබෙන දෙයක්. කරුණාව මවා ගන්න දෙයක් නෙමේ. කරුණාව කියන එක අපේ මනසට ඒ මිනිස් සංහතියට විතරක් නෙමේ සත්තුන්ට පවා මේ කාරුණික හැඟීම් කියන එක තියෙනවා. ඒ හැඟීම් සත්තුන්ට ප්‍රකාශ කරන්න බැරි වුණාට අපි දැකලා තියෙනවා එක වීඩියෝවක මුවපොව්වෙක් චූටි මුවපොව්වෙක් කොටියෙකුට හම්බ වෙනවා. ඒ කොටියා අර මුවපොව්වා තමන්ගේ ආහාරයට ගන්නව වෙනුවට තමන්ගේ දිවෙන් ලෙව කමින් ඒ මුවපොව්වට ආදරය දක්වනවා. සමහර ලොකු මුවපොව්වෙක් හම්බුණා නම් එහෙම කරන්නේ නැහැ. ඒතර මේ සත්වයාගේ තුල පවා ආදරේ කරුණාව මෛත්‍රිය තියෙනවා. ඒ වගේම අපි ආදරේ කරුණාව මෛත්‍රිය දක්වනකොට සත්වයන්ට පවා ඒක දැනෙනවා. ඉතින් මෛත්‍රිය කියලා කියන්නේ කුමක්ද? මේ අනුකම්පාව එහෙම නැත්නම් කරුණාව කියලා කියන්නේ කුමක්ද? කරුණාව කියලා කියන්නේ පරදුක්ඛිත කියන අනුන්ගේ දුක දැකලා ඒ දුක පිළිබඳව අපට යම්කිසි හැඟීමක් දැනීමක් ඇති කරගෙන ඒ හැඟීම දැනීම තුළින් යම් පුද්ගලයෙක්ගේ තිබෙන දුක, වේදනාව, සංතාපය, ඒ මහන්සිය සංසිඳවන්නට ඒ දුක නැති කරන්නට අපි ගන්නා වූ වෑයම තමයි අනුකම්පාවෙන් නැත්නම් කරුණාවේ ස්වභාවය වෙන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා නම් උන්වහන්සේගේ චරිතය තුළ ඒ ශාක්‍ය සහ කෝලියන් අතර තිබුණු යුද්ධයේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ පිරිස මැදට වැඩම කරලා ඒ පිරිසට අහනවා ඇයි ඔබලා මේ යුද්ධ කරගෙන ලේ ගංගාවක් බවට මේ ප්‍රදේශය පත් කරන්න යන්නේ. එතෙන්දී කෝලියාය කියනවා
අපිට වතුර හරව ගන්න ඕන අපේ කුඹුරු වලට. ගඟ හිඳිලා තියෙන මේ දවස්වල පෑවම නිසා එක මුරයක් අපි වතුර හරව ගත්තොත් අපට පුළුවන් අපේ කුඹුර අස්වද්ද ගන්න. සාහකයනොත් කියනවා අපටත් ඒ වගේමයි අපටත් තව එක මුරයක් වතුර කුඹුරට හරව ගත්තොත් අපට පුළුවන් හොඳ අස්වැන්නක් ගන්න. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ කෝලි අයගේ ගෙවල් වලට අපේ රන් රිදි මඩු අරගෙන ගිහිල්ලා දාන්නේ ටිකක් ඉල්ලගෙන ඉන්න අපේ ආහාරය සඳහා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා මේ පිරිසකින් මේ ලේද ඝනකම වැඩි වතුරද? ඒ වගේම ලේද වැඩියෙන් වටින්නේ වතුරද? එතෙන්දී ඒ අය කියන වතුර කියන්නේ බොහොම සුළු වටිනාකමක් තියෙන දෙයක්. ලේ ඊට වඩා වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ පිරිස බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා යම් විසඳුමකට එනවා. මේ විදිහේ මරා ගැනීමක් එහෙම නැත්නම් යුද්ධ කර ගැනීමක් කරන්නේ නැතුව. ඒ වගේම ලංකාවෙත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. අපේ නාගදීපේ මණියක්කික කියන නාගරාජයා මුල් කරගෙන ඒ චූලෝදර මහෝදර කියන දෙපළ ඒ ස්වර්ණමය මණික් ඔබ පුටුවකට කරගත්තා වූ කලකෝලාහල එහෙම නැත්නම් යුද්ධය සංසිඳවන්නත් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ පටාචාරාවට කිසා ගෝතමියට ඒ වගේම අඟුලිමාල කියන ඒ ගුරුවරයෙක්ගේ වැරදි උපදෙස් මත ඇඟිලි මල් මාලාවක් හදාගෙන මිනිසුන් මරමින් කැලෑවට වෙලා හිටපු එදින තමන්ගේ මෑණියන් පවා මැරීමට සූදානමින් හිටපු අඟුලිමාල කරා බුදුරජාණන් වහන්සේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩම කළා. ඔහුට ධර්මයේ දේශනා කළා. ඒ හිංසාකාරී හානිකර දිවි පෙවතින් ඔහු අයින් කරලා බොහොම මෛත්‍රී සහගත ධාර්මික ප්‍රතිපදාවට එහෙම නැත්නම් දුකෙන් මිදෙන ප්‍රතිපදාවට ධර්මය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් කරගත්තා. ඒතර බුද්ධ චරිතයේ පුරාම ඔබ හරියට නිරීක්ෂණය කරගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ හැම විටම රාජ්‍යමාලා ඒ වගේ ඒ බෙල්ලවල දා ගැනීමට බලාපොරොත්තු වෙන හිටි රාජ්‍යමාලා නැමැති සේවිකාව. ඒ සේවිකාවට ගොඩාක් කරදර වුණා තමන්ගේ ස්වාමි දියණියගේ. ඉතින් ඒ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කරලා සුනීත සෝපාග වගේ අයටත් පිහිට වෙලා ඒ අය දුකින් නිදහස් කරනවා. ඒතර භාග්‍යවතුන් වහන්සේ සාමින් වහන්සේලාට දේශනා කළා තියෙන්නේ අපි යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මය අන් අයට කෙරෙහි අනුකම්පාවෙන්ම මෛත්‍රියෙන්ම ලාභ ප්‍රයෝජන ලබා ගන්නේ නැතුව ඒ විදියට අනිත් අයට පිහිට වෙනවා කියන මෛත්‍රී සහගත සිතින් තමයි ධර්මයේ දේශනා කරන්න තියෙන්නේ. ඒතර මේ දුකින් නිදහස් වීම සඳහා තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒකට ඒ විදිහට බලපුවාම බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේලා පවා ඒ බුදුමග යමින් මේ කරුණාව මෛත්‍රිය ප්‍රගුණ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරුණාව මෛත්‍රිය ගැන දේශනා කරද්දී සතර බ්‍රහ්ම විහරණ කියන කාරණාව අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. සතර බ්‍රහ්ම විහරණ වල තිබෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේන් මෙත්තාවත් කරුණාවත් කියන මේ දෙකම කරුණාව යටතේ අපට ගන්නට පුළුවන්. මෙත්තාව කියන්නේ සියලුම සත්වයන් වෙත මිතුරු බවක්, අපරිමිත වූ සීමා රහිත වූ අසීමිත වූ මිතුරු බවක් ඇති කිරීමයි. වර්ග කිරීමක්, ભેද කිරීමක්, කොන් කිරීමක්, ඉවත් කිරීමක් නැතුව ලෝකයේ ඉන්න සියලුම සත්වගට එකම සිතින් වෙනසකින් තොරව කරන අප්‍රමාණ වූ මෛත්‍රියටයි මෙත්තාව කියලා කියන්නේ. දැන් කරුණාව කියලා කියන්නේ අනිත් අයගේ දුක දැකලා හද කම්පණය වෙලා ඒ අයගේ දුක නැති කර ගන්නා වූ ව්‍යායාමයේ උත්සාහයට තමයි කරුණාව කියන්නේ. ඒ විදිහට කල්පනා කරනකොට මේ කරුණාව කියන එක බුදුදහම තුල වගේම නූතන වෛද්‍ය විද්‍යාව තුලත් ගොඩාක් කතා බහට ලක් වෙන හැඟීමක්, එහෙම නැත්නම් ඉමෝෂන් එකක්. වෛද්‍ය විද්‍යාව තුල දැනට සොයාගෙන තිබෙන කරුණු කාරණා අනුව මිනිසුන්ගේ තිබෙන මේ කරුණාව පුරුදු පුහුණු කරනකොට මිනිසුන්ගේ ඔක්සිටොක්සින් කියන ශරීරයට හොඳ, ශරීරයේ සාමකාමී භාවය ඇති කරන හොඳ හෝමෝන මිනිස්සු තුල වර්ධනය වෙනවා. එතකොට එක වෛද්‍ය කණ්ඩායමක් ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ කුඩා දරුවන් මුල් කරගෙන
පරීක්ෂණ කීපයක් සිදු කරනවා. එක පරීක්ෂණයක් තමයි කුඩා දරුවෙක් බෝලයක් කන්දක් උඩට වගේ තල්ලු කරගෙන යනවා. එතකොට එක දරුවෙක් තව දරුවෙක් එයාට උදව් වෙනවා ඒක තල්ලු කරන් යන්න. ඒක බලාගෙන ඉන්න වීඩියෝ එකක් හැටියට දාලා දෙනවා තවත් ඊටත් වඩා කුඩා දරුවන්ට. එතකොට එයා බොහොම සතුටු වෙනවා අර අනිත් දරුවා මෙයාට මේ බෝලේ පෙරලගෙන කන්ද උඩට තල්ලු කරන් යන්න දෙනකොට. වීඩියෝ එකේ අර ළමයින්ටම බලන්න දකින්න සලස්වනවා. ඒ විදිහටම අර ළමයා කන්ද උඩට බෝලයක් තල්ලු කරන් යන්න හදන කුඩා දරුවෙක් අනිත් දරුවා ඉඳගෙන ඒකට බාධා කරනවා. එයා ඒක පල්ලෙහාට තල්ලු කරන්න බෑ. දැන් මේක දකින අර චූටි දරුවා එයාට දාඩියේ දාලා ඒක දිහා ඔරෝගෙන තරහෙන් බොහොම ඒ පිළිබඳ යම්කිසි විරෝධාකල්පයක් අර කුඩා දරුවා තුළ ඇති වෙනවා. ඒකට බලන්න චූටි දරුවන්ට කවුරුවත් ඉගැන්වුවේ නැහැ අර කරුණාවෙන් අරයට උදව් වෙනකොට ඒක නේ සතුටු වෙන්න කවුරුවත් ඉගැන්වුවෙත් නැහැ. ඒ වගේම මේ බෝලේ තල්ලු කිරීමට බාධා වෙනකොට කවුරුවත් ඒකට තරහක් ගන්න යකමැත්තක් ඇති කරලා ඉගැන්වුවෙත් නැහැ. එතකොට ඒවා සහජයෙන්ම එන කාරණා හැටියට තමයි මේ කරුණා මෛත්‍රිය විද්‍යාව තුළ සඳහන් කරන්නේ. එතකොට මේක සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක පොඩි හැඟීමක් ඒක සිතුවිල්ලක් විතරයි කියලා. නමුත් මේ ලෝකේ ලොකු වෙනසක් කරන්න පුළුවන් සිතුවිල්ලක් තමයි කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට අපිට කරුණාව මෛත්‍රිය දක්වන්න විශේෂ පුහුණුවක් අවශ්‍යත් නැහැ. විශේෂ හැකියාවක් අවශ්‍යත් නැහැ. මොකද කරුණාවේ බීජය අපේ හදවතේ ගැඹුරුම තැන තැම්පත් වෙලා තියෙනවා. ඒවා මතු කරලා ගන්න, එහෙම නැත්නම් ඒවා පෝෂණය කරන්න, ඒවට පෝර දාලා ලොකු මහත් කරගන්න එක තමයි අපි කරන්නේ. අපිට උපතින්ම එක ලැබෙනවා. එතකොට මේ කරුණාව පිළිබඳව ඒ විදිහේ මානසිකත්වයකින් ඉඳගෙන අපිට පුළුවන් සමහරට කෙනෙක් දුකෙන් ඉන්න. මොකද හැමෝම සමහර ලොකු බරමල්ලක් අරගෙනයි යන්නේ. ඒක හැඟීම්මය වශයෙන් අතීතයේ වෙච්ච දුක්ඛම් කටළු හිතේ දරාගෙන ඉන්න වෙන්න පුළුවන්. වර්තමානයේ තියෙන ප්‍රශ්නවල ඇලිලා වෙල්ලා ගැලිලා බොහොම දුකෙන් ඉන්න වෙන්න පුළුවන්. අනාගතේ එයි කියන හිතන ප්‍රශ්න ගැන මිනිස්සු බොරි වෙලා ඉන්න. මේ අවස්ථා තුනේම මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ. අතීතයේ වෙච්ච දේවල් ගැනත් වර්තමානයේ සිද්ධ වෙන දේවල් ගැනත් අනාගතේ මොන හරි සිද්ධ වෙයි කියන බය ගැනත් බොරි වෙලා ඉන්න. එතකොට කෙනෙක්ගේ මේ පෙනෙන සෝ නොපෙනෙන දුක් වේදනාවන්ට අපිට ඇහුම්කන් දෙන්න පුළුවන්. සමහරට අපි ඒක එයාට කරන ලොකු උදව්වක්. අපිට එයාට උපදෙස් දෙන්න යන්න අවශ්‍ය නැහැ. අවවාද දෙන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ එයා කියන දුක අහගෙන ඉන්න. එතකොට එයාගේ හිත මොකද වෙන්නේ? සැහැල්ලු වෙනවා. ඒකේ කරුණාව එක ලක්ෂණයක්. සමහරට ඔබ පාරක තොටක යනකොට කෙහෙල් එල්ලක් පාරට අත්තක් වැටලා තිබුණොත්, කටු ටිකක් වැටලා තිබුණොත්, යකඩ කෑල්ලක් වැටලා තිබුණොත් ඔබට පුළුවන් ඒක පැත්තකට කරන්න කාටවත් හානියක් නැත් තැනකට දාන්න. ඊට සමහරට ඔබේ අසල්වැසියා බඩගින්නේ ඉන්න වෙන පුළුවන් ආර්ථික අර්බුදයක. ඒ අවස්ථාවකදී අපිට ඒ ගැන හොයලා බලලා සමහරට එක කෑම වේලක් දෙන්න පුළුවන්. මේ විදිහට අපි ඇත්තටම සැබෑ ලෙසම කරුණාව පුහුණු කරනවා නම් අපිට පුළුවන් ඒවා අපේ ජීවිතේ කොටසක් බවට. එහෙම නැත්නම් ඒවා අපේ ජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය දෙයක් හැටියට විවිධ අවස්ථාවන් උදා කරගන්න පුළුවන්. මොකද අපිට කොයි අවස්ථාවෙත් පාර දෙපස බැලුවොත්, මග දෙපස බැලුවොත් කාටක් පිහිටක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා කරුණාව ප්‍රගුණ කරන්න අපි අවසන් මොහොත වෙනකන් ඉන්න ඕන නෑ ජීවිතේ. අපිට ලැබෙන හැම අවස්ථාවකම කරුණාව අනිත් අයගේ ජීවිතවලට කැඳවාගෙන යන වාගේ. දැන් එංගලන්තයක ප්‍රදේශයක ප්‍රූන් කියන ප්‍රදේශයේ සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් එකතු වෙලා බොහොම පරිේශනාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක. එහිදී කරන්නේ වැඩිහිටි විවිධ රෝග වලට පත් වෙන අයට විවිධ සමිති සමාගම් හදලා දීලා ඒ අයට එකතු වෙලා කතා බහ කරන්න, එයාගේ දුක් ගැනවිලි කියන්න පුළුවන් පරිසරයක්, වටපිටාවක් සකස් කරලා දෙනවා මේ නර්ස්. ඒ වගේ මේ අයට පුරුදු කරනවා මේ වගේ කණ්ඩායම් වලට බැඳෙන්න. විශේෂයෙන් අන්තර්ජාලයේ ඒ අයට විශේෂ විවිධ දුවන වැඩසටහන්, ඇවිදින වැඩසටහන්, භාවනා වැඩසටහන්, ඒ වගේ විවිධ වැඩසටහන් මේ වැඩිහිටියන්ට හදලා දෙනවා. ඒ හදලා දීලා එයාට එකතු වෙන්න අවස්ථාවක් කතා කරනවා. මොකද ගොඩාක් වැඩිහිටියෝ වයසට යද්දී ඒ අයගේ යාළුවෝ මිතුරු හැලිලා යනවා. ඒතර අලුත් යාළුවෝ සමහරට හැදෙන්නේ. ඊට පස්සේ දන්නේම නැතුව ඒගොල්ලෝ හුදකලා වෙනවා. ඒතර මේ හුදකලා වීමම බොහෝ අයට ප්‍රෙෂර් එක, ආතතිය වගේ දේවල් හැදෙන්න, බොහොම මානසික පීඩාවන් එන්න ගොඩක් හේතුවක්.
මොකද සමාජ සම්බන්ධතා කියන එක මානව වර්ගයාගේ පැවැත්මට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. දැන් අද සමාජය තුළ අපි පුද්ගලීකරණය එහෙම නැත්නම් ඉන්ඩිවිජුවලිසම් නිසා අපි බොහොම සමාජයක් හැටියට ඈත් වෙලා ඉන්නේ. එකිනෙකා සමග සුහද සම්බන්ධතාවයක්, දුක සැප බෙදා ගැනීමක්, තමන්ගේ ප්‍රශ්න කියලා හිත සැහැල්ලු කර ගැනීමට අවස්ථාවක් නැහැ. හැමෝම තනිතරුව වගේ තනි වෙලා ඉන්නේ. ඒ නිසා මේ සාතු සේවිකාවන් දෙපළ විසින් මේ කරපු වැඩසටහනේ අවසාන ප්‍රතිඵලය වුණේ මොකද? ඒ රෝහල් වලට, හෘදයාබාධ වලට, ඒ වගේ දේවල් වලට ඇතුල් වෙන රෝගීන් ප්‍රමාණය අඩු වුණා. මොකද ඒගොල්ලන්ට මේ සමාජ සම්බන්ධතා ගොඩනැගීමට පහසුකම්, පදනම, වටපිටාව සකස් කරලා දීමම ඒ අයට ඒ සමාජ සම්බන්ධතා නැවත අලුත් වෙලා අලුත් සමාජ සම්බන්ධතා ආරම්භ කරගෙන ජීවිතයට අලුත් බලාපොරොත්තු ලැබුණු අවස්ථාවක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණාව කියන එක කොයි තැනටත් යොදා ගන්න පුළුවන්, කොයි තැනටත් අපිට බෙදා ගන්න පුළුවන්, කොයි කෙනාටත් දක්වන්න පුළුවන් කෙනෙක්. කවුරුත් අකමැති වෙන්නේ නැහැ අපිට කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරනවට, කරුණාවෙන් මෛත්‍රියෙන් අපි ගැන හිතනවට, කරුණාවෙන් මෛත්‍රියෙන් ක්‍රියා වෙනවට අපි කවුරුත් අකමැත්තක් නැහැ, කැමති. කවුරුත් ආදරයට, කරුණාවට කැමති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ ධර්මයේ පිළිපදින අය අනිවාර්යෙන් කරුණාව වඩන්නට ඕන. භාවනාවක් හරියට මෛත්‍රිය, කරුණාව කියන දෙක වඩන්න ඕන. ඒවා වඩන්න පුළුවන්. දියුණු කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රගතියක් ඇති කරගන්න පුළුවන්. ආකල්පමය වෙනසක් ඇති කරගන්න පුළුවන්. එතකොට තමයි කරුණා මෛත්‍රිය වැඩෙන්නේ. එක්තරා ප්‍රදේශයක එක්තරා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට දරුවෝ හිටියේ නෑ. මේ දරුවෝ හිටියේ නැති නිසා මේ රජුරවන්ට අවශ්‍ය වුණා තමන්ගේ රාජධානියට තමන්ගේ අවාවයෙන් පස්සේ හොඳ තරුණ නායකයෙක්, රජ කෙනෙක් පත් කරගන්න. හැබැයි වෙලාවට දැන් දරුවෝ නැති නිසා රජතුමා ඒකට උපක්‍රමයක් ඉදුවා. මොකද්ද? රට පුරාම ඔහු අඬබෙරයක් ගහලා යවුවා. රටේ ඉන්න තරුණ පිරිසට යම්කිසි වයස් සීමාවක් දාලා රජකම ලබා දෙනවා. හැබැයි ලබා දෙන්නේ කරුණාවෙන් ඊටාම වැඩි පුද්ගලයන්. ඉතින් මේ අඬබෙරේ ගම් දනව්සි සාරා ගියා. ගම් දනව්වල ඉන්න තරුණ අය මේ අඬබෙරේ අහලා රජුරුවන්ගේ පරීක්ෂණයට ආව. ගොඩාක් අය අසමත් වුණා. ඈත ගමක තරුණයෙක් හිටියා බොහොම කඩවසම්. නමුත් ඔහුට එච්චර දේවල් තිබුණේ නැහැ. ඔහුට මේ රජතුමාගේ පණිවිඩයට රජමාලිගාවට එන්න ගමන් වියදම්, ආහාර පාන තිබුණේ. ඔහු සති ගණනාවක් වැඩ කළා. හෙමින් ගම් දනව පසු කරගෙන රජමාලිගාව ආසන්නයට ආවා. දැන් රජමාලිගාව කිට්ටුවට එනකොට ඒට ආවම එක තැනක රජමාලිගාවට යන පාරේ බොහොම දුප්පත් මිනිහෙක් හිටියා. ඒ දුප්පත් මිනිහයා මේ තරුණයාට කතා කරලා කියන මම දවස් ගානකින් කෑවේ නෑ. මට කන්න නෑ, වතුර නෑ, අඳින්න නෑ. මේ සීතලයි මේ කාලේ. මට සීතල ඇඳුම් නෑ. ඒ නිසා ඔබට පුළුවන් ද මට ඇඳුමක්, ආහාර ටිකක් දෙන්න කියලා. අනේ මේ තරුණයා හිතලා බලනවා. රජකම මොකක් වුණත් කමන්නේ නෑ, ලැබුණත් කමන්නේ නැතත් කමන්නේ. මේ පුද්ගලයාට මම පිහිට වෙනවා කියලා ඔහු ගෙන ආපු හොඳම උඩින් ඇඳගෙන හිටපු සීතලටත් ඔරොත්තු දෙන කබායර් රජුරවන්ට දුන්නා. ඒ වගේම ඔහු ගමන් මග වෙනුවෙන් ගෙන ආපු ආහාර මල්ලෙන් ආහාර ජාතිත් අර වයසක පුද්ගලයාට, පාර හිටපු පුද්ගලයාට දුන්නා. දැන් මේ ආහාරත් මේවත් අනුභව කරනකම් බලන් ඉඳලා ඔහු ඊට පස්සේ රජමාලිගාවට යන්න ගියා. රජමාලිගාවට ගිහිල්ලා ඔහු රජතුමාගේ රාජ මන්දිරයේ ඉන්නවා රජතුමා එනකම්. ටික වෙලාවක් ගියාට පස්සේ බොහොම තේජසින් රජතුමා ඒ ඔටුනු ආදී පැලඳගෙන අර තරුණයා ඉස්සරහට ආවා. තරුණයාට මහා විස්මයක් ඇති වුණා. මොකද ඔහුට මතකයි ඔහු පාරේදී ආහාර පාන දුන්න කෙනා. ඒ පුද්ගලයා වගේමයි මේ රජු. ඊට පස්සේ මෙයා බොහොම විස්මයටපත් වෙලා ඉන්න බව හැගෙන දැකලා රජතුමා අහනවා ඔබට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද? ඔව් රජතුමනි. මම පාරේදී එක්තරා දුප්පත් මිනිහෙකුට උදව් කරා. ඒ පුද්ගලයා ඔබතුමාගේ හැඩරුවයි ගොඩාක් සමානයි. ඇත්තටම ඒ පුද්ගලයාද ඔබ? ඒතර රජතුමා කියනවා ඔව් ඒ මම තමයි පාරේ හිටියේ. මට අවශ්‍ය වුණා කරුණාවන්තම පුද්ගලයා මගේ රාජධානිය වෙනුවෙන් තෝරගන්න. ඒකට හේතුව තමයි ඔහු මේ රාජධානියට පත් වෙලා මේ රාජධානියේ ඉන්න රටවැසියෝ එයාගේ දුක් ගැනවිලි, එයාගේ සංతాප වේදනා පිළිබඳ හොඳ අවධානයෙන්, අවබෝධයෙන් අහලා දැකලා ඒ අයට පිහිට වෙයි කියන හැඟීමෙන් මම මේක කරේ. ඒ නිසා මම ඔබ අදව තෝරගන්නවා කරුණාවන්තම පුද්ගලයෙක් හැටියට.
ඒ නිසා ඔබට මම රජකම මගේ ඇවෑමෙන් පවරනවා. දැනට නියෝජ්‍ය රාජ පදවිය එහෙම නැත්නම් නියෝජ්‍ය අමාත්‍ය පදවියක් මම පිරිනමනවා. ඊට පස්සේ මගේ ඇවෑමෙන් ඔබට රජ වෙන්න පුළුවන්. දැන් බලන්න අපිට සමහර වෙලාවට අපි හිතනවා කරුණාවන්ත වෙන එක බොහොම අපහසු දෙයක් කියලා. දැන් උදාහරණ හැටියට අපේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රය අරගෙන බලුවා. මොකද අපට බෙහෙත් අවශ්‍ය නැහැනේ ලෙඩ නැත්තම්. අපිට ලෙඩ තියෙනවා නම් තමයි බෙහෙත් අවශ්‍ය. ඒතර ලෙඩ තියෙනවා නම් බෙහෙත් වගේම කරුණාව මෛත්‍රිය උකොටම වඩා අවශ්‍යයි. දැන් අද කාලේ වෛද්‍යවරුන්ට ලෙඩෙක් වෙනුවෙන් වැය කරන්න කාලය නැහැ. සමහර වෙලාවට විශේෂඥ channel වල මම ගිහින් බෙහෙත් අරන් තිනවා. ගියපුවාම දොරෙන් ඇතුල් වෙනකොටම නම වයස ඇහුවා. බෙහෙතුත් ලියලා ඉවරයි. ලෙඩේ කියන වෙලාවක් නැහැ. ලෙඩට බෙහෙත් තුණ්ඩුවක් අරන් සති දෙකකින් හරි මාසෙකින් හරි එන්න කියලා. එතකොට ලෙඩාගේ ලෙඩේ විස්තර ඔළුවේ කැක්කුමයි කියනකොටම නැත්තම් බඩ රිදෙනවා කියනකොටම බෙහෙත ලියලා දෙන දොස්තර මහතුරුත් ඉන්නවා. හැබැයි මේකෙන් අදහස් කරන්නේ සියලු වෛද්‍යවරු එහෙමයි කියලා. බොහෝම කරුණාවන්ත මෛත්‍රී සහගත මානසික ගුණාංග තියෙන උතුම් දෙවිවරු වගේ වෛද්‍යවරුත් ඉන්නවා. ඊගාට අපේ රෝහල් වල බැලුවත් එහෙමයි. ශාස්ත්‍ර සේවිකාව ඒ වගේම ලෙඩුන්ට යොමුව ඉන්න ඒ ඇටෙන්ඩන්ට් මහත්තුරු නෝනවරු ඒ අයත් කරුණාව දක්වන එක ගැන එච්චර ලොකු උනන්දුවක් නැහැ. නමුත් කෙනෙකුට තප්පර 40ක් කරුණාව ඇති කර ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ ජීවිතේ සතුට වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ හොඳ හෝමෝන උපදිනවා. ඒගොල්ලන්ගේ මූඩ් එක හොඳ මූඩ් එකක් බවට පත් වෙනවා. එතකොට කරුණාව ඇති කර ගන්නවා කියන එක ඒ කරන පුද්ගලයාට නෙමෙයි තමන්ටම කරගන්න දෙයක්. තමන්ටම කරගන්නා වූ දෙයක් තමයි කරුණාව ඇති කරගන්නවා කියලා කියන්නේ. අර පුද්ගලයා වෙනුවෙන් කරන කැපකිරීමක් එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා මේ කරුණාවේ ප්‍රභේද දෙකක් තියෙන. එකක් තමන්ට තමන් කරුණාවන්ත වීම. සමහර අය තමන්ට වෛර කරනවා. සමහර අය තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් ගැන දුර්වලකම් ගැන පසුතැවෙනවා. සර්ව සම්පූර්ණ පුද්ගලයා ලෝකේ කොහෙවත් නැහැ. අඩුපාඩු වෙනවා, වැරදි වෙනවා, දුෂ්කරතා වෙනවා. ඒවා අපි තේරුම් අරගෙන ඒවට සමාව දෙමින් අපි ගමනක් යනවා. ඉතින් ඒ විදිහට කරුණාව දක්වන එක අපේ ප්‍රධානම කටයුත්තක් බවට ජීවිතේ පත් කර ගන්නවා. කරුණාව තමයි මේ ලෝකයේ පැවැත්ම. දැන් බලන්න මේ ලෝකයේ තියෙන අත්‍යවශ්‍යම දේ කරුණාව මෛත්‍රිය. දැන් ඒක නැත්තම් දැන් බලන්න මිනිස්සු කරුණාවන්තව තේ නැතුව සියලුම සත්ත්ව මරන්න ගත්තොත් මොකද මේ ලෝකේ පැවැත්මට ඒක යහපතක් වෙන්නේ නැහැ. අපිට කරුණාව මෛත්‍රිය කියන එක හැම විටම තියෙන්න ඕන. එතකොට තමයි මේ ලෝකේ යහපත් තැනක් වෙන්නේ. එතකොට තමයි මේ ලෝකේ සුවපත් වෙන්නේ. මොකද මේ ලෝකේ සුවපත් කරන්න බෑ වෛරයෙන්. මේ ලෝකේ සුවපත් කරන්න බෑ ද්වේෂයෙන්, තරහෙන්. මේ ලෝකේ සුවපත් කරන්නට පුළුවන්කම තියෙන්නෙම කරුණාවෙන් සහ මෛත්‍රියෙන්. ඒ නිසා අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සියලු සත්වයෝම දඬුවමට බයයි. සබ්බේ භායන්ති මච්චුනා සියලුම සත්වයෝ මරණයට බයයි. අත්තානං උපමං කତ୍වා තමන්ට උපමා කරගෙන න හනෙය කවුරුවත් ඝාතනය කරන්න එපා. හිංසා කරන්න එපා, පීඩා කරන්න. ඒ වගේම ඝාතනය කරන්නත් එපා, හිංසා කරන්න. ඇතැම් ආගම්වල ඒ ඇත්තෝ සමහර වෙලාවට කියනවා අපේ ධර්මයේ තමයි වැඩියෙන්ම කරුණාව මෛත්‍රිය තියෙන්නේ. අපේ ධර්මයේ තමයි ආදරය ගැන ගොඩක්ම කියලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ ධර්ම වලම තියෙනවා ඒ අය විශේෂයෙන්ම සත්තු මවල තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය සඳහා. එතකොට මිනිස්සු විතරක් ජීවත් වුණොත් ඇති කියන වගේ අදහස් ඒ අයගේ ආගමික ග්‍රන්ථවල තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේම නෙමෙයි සියලුම සත්වයෝ වෙත සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා සියලුම සත්වයෝ සුවපත් වේවා කියන අදහසයි තිබුණේ. මට ඕන ටික විතරක් දැන් සමහර සත්තු ගැන ආදරෙන් කතා කරනවා, බල්ලා ගැන ආදරෙන් කතා කරනවා. අනිත් සත්තු ගැන එහෙම නැහැ. සමහරට පූස ගැන ආදරෙන් කතා කරනවා. අනිත් සත්තු ගැන එහෙම කරුණාව මෛත්‍රියක් නැහැ. එහෙම නැහැ. අපේ බුදුදහම තුල දක්වන්නේ බෙදීමක් නැති, වර්ග කිරීමක් නැති, එක එක කාණ්ඩ වලට කඩලා වෙන් කරලා කරන්නේ නැති හැමෝටම පොදුවේ සියලු සත්වයන්ට කරුණාව මෛත්‍රිය දක්වන ප්‍රතිපදාවක්, පිළිවෙතක් තමයි බුදුදහම තුල තියෙන්නේ.
ඒ ප්‍රතිපදාව තුළ ඒ පිළිවෙත තුළ තිබෙන වටිනාම අදහසක් තමයි කරුණාව සහ මෛත්‍රිය. ඒ නිසා ඔබට මම ආරාධනා කරනවා පොඩි වෙලාවක් හරි දවස තුළ අද මට කරුණාවන්තකමක් කාටද දක්වන්න පුළුවන්. කරුණාවන්ත ක්‍රියාවක් අද දවස තුළ මට කා වෙනුවෙන්ද කරන්න පුළුවන් කියලා නිතර මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඒ කරුණාව මිනිසුන්ගේ ජීවිතවලට, සත්තුන්ගේ ජීවිතවලට, හැම දිනකම ජීවිතවලට කාන්දු කරන්න. මේ ලෝකෙ බිලියන 7.7ක් විතර ජනතාව ඉන්න මේ හැම දෙනාම මීට වඩා චුට්ටක් කරුණාවන්ත වුණොත් මේ මුළු ලෝකෙම මීට වඩා ලස්සන බොහොම සුන්දර තැනක් වෙනවා. ඉතින් ඒ තැනට එන්න ඔබේ කරුණාව ඔබ දියුණු කරන්න. ඔබේ කරුණාව දැකලා තවත් අයකින් ඉගෙන ගනීවි. තවත් අයකින් අනුගමනය කරાવી. ඔබව ඒ විදිහට ඔබේ ආදර්ශයට ගනීවි. එතකොට මුළු ලෝකෙම ලස්සන තැනක් වෙයි. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය වේවා, ආරක්ෂා වේවා, සීල යහපත වේවා. නමෝ බුද්ධාය.